ගිහන් වැඩ ඇරිලා මාත් එක්කම අපේ ගෙදර යන්න ආවා. කොහොමත් එයා සතියකට දවස් 3-4ක්වත් ඒ විදිහට අපේ ගෙදර එන්න පුරුදු වෙලා හිටියේ. අපි දෙන්න වැඩ කරේ එකම තැනක නිසා ඕනම දෙයක් කතා බහ කරන්න chance එකක් තිබුණත් එක දවසට නිවාඩුවක් දාලා කොහෙවත් ගිහින් නිදහසේ කතා කරන්න නම් අපිට විදියක් තිබුණේ. ඉතින් අපි ටිකක් අපේ නිදහස විඳගන්නේ ඒ විදිහට හවසට එයා අපේ ගෙදරට ආවාම. හැබැයි ඉතින් ඒකත් යුද්ධයක්. අපේ අයියා බැඳලා පදිංචි වෙලා හිටියේ මහ ගෙදරමයි. ඉතින් පොඩි උන් තුන්දෙනාගෙන් ටිකක් කරදරයි. ගිහන් ආවත් එයාගේ ඇඟේ නැගගෙනම දඟලනවා. මං කරන්නේ ටිකක් අඳුර වැටිගෙන එනකොට පොඩි අයට ටීවී එක දාලා දෙන එක. එතකොට ඉතින් තුන්දෙනාම ඒකට වහ වැටෙනවා. ඉතින් එයාලට ටීවී එක දාලා දීලා මාත් ගිහන් ගාබිම වාඩි වෙලා ටිකක් ඒක බල බල හිටියා. ඊට පස්සේ එයා කිව්වා අපි එළියට යමුද කියලා. මාත් ඒකට මාන බල බල තමයි හිටියේ. ඉතින් පොඩි අයට නොදැනෙන්න අපි දෙන්න දෙපාරකට හිමීට එළියට ආවා. එතකොට එළිය සෑහෙන අඳුර තිබුණේ. මිදුලෙන් චුට්ටක් එහාට වෙන්න තිබුණ කොස් ගහ යට ඉඳගෙන අපි දෙන්න කතා කර කර හිටියේ. ඒ ඉන්න ගමන් එයා මගෙන් එහෙම් මෙහෙන් අල්ලද්දී මාත් ඇවිස්සලා හිටියේ. එහෙම හිටපු ගිහන් එකපාරටම මාව ළඟට ඇදලා අරගෙන කොස් ගහට හේතු කරගත්තා. කවුරුත් දකී කියලා බය හිතුණත් ආසාවයි එයාගෙන් ගැලවෙන්න බැරි කමයි නිසාම මං එයාට අවරන්ත වුණා. මං මිලානි අයියයි අක්කලා දෙන්නෙකුයි මට හිටියේ. මං තමයි පවුලේ බාලයා වුනේ. ඒ වගේම අක්කලා දෙන්නට වඩා මං හරිම ලස්සනයි. ඒත් මගේ තිබුණ ලොකුම දුර්වලකම තමයි හරියට ඉගෙන ගත්තේ නැති එක. ඉස්කෝලේ යන්නම් වාලේ ගියාට කිසිම පාඩමක් මගේ මතකෙ හිටියේම නැහැ. හැමදාම පන්තියේ අන්තිමේ වුණේ මං. ඒ නිසාම කොච්චර ලස්සන වුණත් මං පන්තියේ කොන් වුණා. ඒ හින්දාමයි මට ඉස්කෝලේ යන එක එපාම වුණේ. ගෙදර හැමෝම කොච්චර මාව ඉස්කෝලේ යවන්න උත්සාහ කළත් පාඩම් කියලා දෙන්න හැදුවත් කිසිම වැඩක් වුණේ නැහැ. ඉස්කෝලේ 8 පන්තියේදී මං ගෙදර නතර වුණා. ආයෙ මාව ඉස්කෝලේ පැත්ත පළාතක යවන්න කාටවත්ම බැරි වුණා. පස්සේ ඉතින් ඒකත් ගෙදර සාමාන්‍ය දෙයක් බවට පත් වෙද්දී කවුරුත් මට බලපෑම් කරේ නැහැ. අයියයි අක්කලයි හොඳට ඉගෙන ගත්තා. හොඳ රස්සාවල් කරා. කාලෙත් එක්කම එයාලගේ කසාදත් සිද්ධ වුණා. අයියා බැඳලා ගෙදරම පදිංචි වෙද්දී අක්කලා දෙන්නම් පිටට ගියා. අයියා බැඳපු රාණි අක්කත් හරිම හොඳ කෙනෙක්. අක්කලා ගියා කියලා මට ලොකුවට නොදැනුනේත් එයාගේ තිබුණ හොඳකම නිසාමයි. ඔහොම කාලේ ගත වෙද්දී මට ඕන වුණා රස්සාවක් කරන්න. ඉතින් යාළුවෙකුගේ මාර්ගයෙන් මං පොඩි මෙහුම් වැඩපලක රස්සාවක් හොයාගත්තා. ගිහන් වැඩ කරේත් ඒකෙමයි. ඒ විතරක් නෙවෙයි මං උස නිසා රෙදි එලන්න ලේසියි කියලා මාව වැටුනේ කටින් එකට. ගිහන් තමයි එතන රෙදි කැපුවේ. පොඩි වැඩපලක් නිසා අපි දෙන්න විතරයි කටින් එකේ වැඩ කරේ. එහෙම කාලයක් යද්දී අපි සෑහෙන්න හිතවත් වුණා. ඒ හිතවත්කම දුරදිග යද්දී එයා මගෙන් දවසක් යාළු වෙන්න ඇහුවා. ඒත් අපිට ප්‍රශ්නයක් තිබුණා. ඒ මං එයාට වඩා අවුරුදු 4ක් වැඩි මල්ලෙක. ඒත් එයා කිව්වා ඔයා කැමති නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මං නම් ඔයාට ආදරෙයි කියලා. ඉතින් ඒ හින්දා අපි ආදරය කරන්න පටන් ගත්තා. වැඩපලේ අපි ගැන දැනගත්ත හැමෝම අපිට එක එක කතා කිව්වා. ඒත් එයාවත් මංවත් ඒව සත පහකටවත් මායින් කළේ නෑ. අපි නිදහසේ ආදරය කළා. හැබැයි අපේ රාජකාරියට කිසිම විදියකින් බාධාවක් නොවෙන්න. එකම තැන නිසා අපිට නිවාඩු දාලා කොහෙවත් යන්න විදියක් තිබුණෙම නෑ. ඒකයි ගිහන් නිතරම අපේ ගෙදර ආවේ ගියේ. අපේ සම්බන්ධෙට අපේ ගෙදරිනුත් අකමැති වුණේ නෑ. අනික එයාලා මගේ කැමැත්තට අකමැති නොවුනේ ගිහන් මට වඩා බාල වුණත් එයාලගේ පවුලේ නොගැලපීමක්වත් ගිහන් කිවෙන වරදක්වත් නොතිබුණ නිසා. හැබැයි රාණි අක්කා නම් කිව්වා නංගි කසාදකට අපි තෝරගන්න ඕනේ අපිට වඩා වයසින් වැඩි කෙනෙක්. ඔයා වැඩිමල් වෙලා එයා බාල වුණාම ඔයාට බබාලා හම්බුනාට පස්සේ ඔයාට වයස පේන්න ගන්නවා. එතකොට එයා තව තව ඒව හොයාගෙන යන්නත් පුළුවන් කියලා. ඒත් එදා රාණි අක්කා කියපු කතාව මම පිළිගත්තේ නෑ. මොකද ගිහාන්ගේ ආදරය ගැන මට පුදුම සැකයක්වත් නොතිබුණ නිසා. අනික එයා මල්ලි කෙනෙක් කියලා කොයිම අවස්ථාවකදීවත් මට දැනුනිත් නෑ. ඉතින් කොහොම හරි ගිහාන් හවසට අපේ ගෙදර ආවම රෑ අන්ධකාරي අපි දෙන්න අතර සෑහෙන දේවල් සිද්ධ වෙනවා. ඒව දැහින් නොදැක්කත් රාණි අක්කට අපි එළිය කරන දේවල් ගැන සැකයක් හිතෙන්නේ නැති. ඒ හින්දා යා මට කෙලින්ම කිව්වා ඔයාලා ඔය මහරෑ එළිය ඉඳගෙන ඔහොම හැසිරෙන්න ඕනේ නෑනේ. දැන් කසාද බැඳලා ඉවරයිනේ. ඔයාටත් දැන් අවුරුදු 26ක් නේ කියලා. එයා ඒගෙන අයියා එක්කත් කතා කරලා තිබුණා. කොහොම හරි ඉතින් කාගේ පිටින් හරි අපේ කසාද ඉක්මන් වුණා. ඒ වෙනකොට ගිහන් එයාලගේ අම්මගේ උදව් ඇතුව පොඩියට ගයක් බාගෙට හදාගෙන යන ගමන් හිටියේ. ඉතින් ඒකට අපේ අයියලා අක්කලාගේ උදව් ඇතුව ගිය ඉවර කරගෙනම අපි කසාද බැඳලා ඒකෙමයි පදිංචියට ගියේ. එදා රෑ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඇත්තටම ගිහන් පුංචි කොල්ලෙක්නේ. එයාට තිබුණේ මාරම විසයක්. එදා විතරක් නෙවෙයි ඊට පස්සේ ඉඳලා දුවලා දෙන්නම ලැබෙනකනොත් එයාගේ විසේ නම් ඉවරයක් උනේ නැහැ. එයා පිටයයි කියලා මට තිබුණ බයටම
මාත් එයාට මට පුළුවන් උපරිම දේ එයා වෙනුවෙන් එදා ඉඳලම කරා. ඒත් මං කරපු දේවල් ගඟට ඉනි කැපුවා වගේ වුණේ ගිහාන්ගේ අනියම් සම්බන්ධ දෙක තුනක්ම මං දැනගත්තට පස්සේ. ඒ වෙලේ තමයි මට රාණි අක්කා කියපු කතාව මතක් වුණේ. ඇත්තට මේ කතාව අද ඇත්තක් වෙලා නේද කියලා මට හිතුණා. හැබැයි ඒ කිසිම දෙයක් නිසා එයා අපිට පොඩිම අඩුපාඩුවක්වත් එදා තිබ්බෙත් නෑ අදටත් නෑ. ඒත් අද වෙනකනුත් එයාගේ ගෑනු ආශ්‍රය කිරිල්ල නම් නැවතිලා නෑ කියලා මං හොඳටම දන්නවා. ඒ මං දැන් වයස නිසා වෙන්නේ නැති. ගෑනු අපි වයසට යනවත් එක්කම හැංගීම් අතිනු දුර්වල වෙනවා. ඒත් මහා දඟකාරයෙකුණ එයාට එයාගේ හැංගීම් අදටත් ඒ විදියටම ඇති. එහෙම හිතලා හිත හදාගන්න හැදුවත් තමන්ගේ කසාද මිනිහා පිට යන තරම් දුකක් ගෑණියෙකුට තවත් නැතුව ඇති කියලා මට හිතෙනවා. ඒ අද මම මේ තනියෙන් විඳවන විදිය ගැන හිතුවාම